කරන්න ෆැමිලිස් කීයක්ද? ඒ GS ඩිවිෂන් මොනවාද? ඒක අපිට නම් කළාම කියන්න. ස්ට්‍රීට් එකත් එක කියන්න. මෙන්න මේ පාර, මෙන්න මේ ඒරියා එකේ මෙන්න මේ ෆැමිලිස් ටික අයින් කරන්න. එයාලා GS ඩිවිෂන් කිව්වොත් ෆැමිලිස් එක GS ඩිවිෂන් එක අපිට කිව්වනම් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමද උස? ඒක තමයි කියන්නේ. සර් ප්‍රායෝගිකව වෙන්නේ මිනිස්සු යන්නේ නැහැ ගෙවල් වලින්. ගෙවල් වලට වෙලා ඉන්නවා සර් බඩු බාහිර ආදිය තියෙන නිසා. එක්කවවත් වහලට වෙලා හරි ඉන්නම් කියලා. නමුත් සර් මේක හරි හයි රේන්ජ් මේ වතුරක් නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සර් අපිට රිස්ක් ආයෙත් එතකල් මේකටත් අපිට බෝට්ස් නැහැ සර්. හොඳම දේ අපි මේ දැන් නිච්චය උරන්නත් කලින් දැන් ෆ්ලඩ් වෙලා සර්. අපිට අවබෝධයක් නැහැ සර් ඉරිගේෂන් ටැංක් සිස්ටම් එක යන්නේ. අපිට කිව්වොත් සර් අපි අඳුරගමුද සර් මේ කොයි ඒරියාද කියලා මේ අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕන. අඳුරගෙන අපි දැන් ඔය අනිත් අයටත් අවශ්‍ය ඉන්න අයටත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ඒගොල්ලන්ටත් අපි කියන්න ඕන අපිට සපෝට් කරන්න මෙන්න මේ ටික අයින් කරන්න කියලා. පොලිටිකල් ලීඩර්ස්ලාට කියන්න ඕන අපිට මේක අයින් කරන්න ඉඩ දෙන්න කියලා. එච්චරයි. නැත්නම් ඒගොල්ලොත් ඇවිල්ලා කියනනේ අපේ මිනිස්සු මෙයින් ගන්න බෑ. එහෙම හරියන්නේ නැහැ මේක. හරි. දැනුත් අපිට මේ ගේට් එක වහන්න පුළුවන් මොනිච්චෙන් මේ වතුර දෙන්න නැතුව වැස්ස නැත්තම්. ඉස්සරහ වැස්සොත් එන්නේ අපිට ස්පීඩ් තමයි දැන දෙන වතුරත් එක්කම බලයලව හරහා ඇවිල්ලා ලැගුන් එකට තමයි ගොඩාක් වැටෙන්නේ. ලැගුන් එකේ කිරුමොත් එන්නේ ගොඩාක් යට වෙන්නේ ටවුන් පැත්තට තමයි යට වෙන්නේ. ඊය පාරත් ටවුන් පැත්තට යට වුණා. මේ පුතු අන්මොනේ වෙස්ට් DS ඩිවිෂන් එකෙන් තමයි උදිච්ච වයස් පිටන කොට ගොඩාක් යට වෙන්නේ. සර් දැන් ඒක තමයි මේක වැදගත් සර්. දැන් නගරයේ උපරිම ලෙවල් එකට සර් ඇවිල්ලා තියෙන්නේ මේ කලපුව. දැන් අපේ ඔෆිස් ඔක්කොම යට වෙලා තියෙන්නේ. දැන් මීට වඩා කලපුව උතුරවුවොත් මිනිස්සු අයින් වෙන්න වෙනවා. ඒ නිසා දැන් ඔබතුමා කියන විදිහට දැන් වතුර රිලීස් කරන්න නැතුවද දැනට තියෙන්නේ? වතුර දැන් රිලීස් කරනවා. ඔව්. ඔව් එන ෆ්ලෝ එකේ දැන් රිලීස් කරනවා. අද උදේ ගත්තොත් දැන් මැක්සිමම් ඇවිල්ලා තියෙන කලපුව. දැන් යාලා කියන්නේ මේ එන ෆ්ලෝ එක දැන් රිලීෆ් කරනවා. එතකොට සමාන වෙලා තියෙන්නේ දැන්. ඔව්. හැබැයි දැන් තව ආවොතින් ටවුන් එකේ යට වෙනවා. ටවුන් එකේ යට වෙනවා. ඒකයි දැන් මේ අඩි 30ක් තියෙනවා. උදේට අඩි 30යි දැනුත් අඩි 30ක් තියෙන්නේ. එන ෆ්ලෝ එක අපි ඇඩ්ජස්ට් කරලා ඒ ටික මේ රිලීස් කරනවා. වැඩි මේ වැස්සක් ආවොත් එහෙම අපිට රෝකින් එක වැඩි කරොත් එහෙම දැන් තියෙන සොත්තට වඩා වැඩියෙන් යට වෙන්න පුළුවන්. රයිට් දැන් අන්න හරි. ඔයා පොයින්ට් එකට ආවා. දැන් අපිට කියන්න දැන් අපි බලාපොරොත්තු වෙමු තව 150ක් වැඩි වෙනවා කියලා වතුර ලෙවල් එක. ඔව්. එතකොට ෆැමිලිස් කොච්චර අයින් කරන්න ඕනද මොන GS ඩිවිෂන් ද අයින් කරන්න ඕනද? අපිට දැන් මොයකටත් මේ බාම ඕපන් වෙලා තියෙනවා. වතුර යනවාද? ඒතර අපි අර ෆ්ලඩ් කන්ටින්ජන්සි ප්ලෑන් එක අපි හඳුනාගෙන තියෙනවා. ඒක DS ලටත් අපි මේ කතා කරලා දැන් මේ අවුට් අප අද කැච්මන්ට් වලින් එන වතුර ඉන්ෆ්ලෝ එක බලලා අපිට ඉන් ඇඩ්වාන්ස් කිව්වනම් අපි අර ඔෆිස් රූම් එක හරහා කටේ ඉන්වෙස්ටිගේට් කරන්න අපි කටයුතු කරන්න මේක කොඩිනේට් කරන්න. එතකොට ඉරිගේෂන් එන්ජිනියර් අපිට අර ඉන්ෆ්ලෝත් එක්ක දැන් අපිට මෙතෙන්ද වැස්ස නැති වුණාට අද සරවුන්ඩින් ඩිස්ට්‍රික්ට් වල එන ඉන්ෆ්ලෝ එක ඔයගොල්ලෝ කැල්කියුලේට් කරලා ඉන් ඇඩ්වාන්ස් අපි ප්‍රදේශ ලේකම්තුමාටත් කතා කරලා ඒක අපේ ඔෆිස් එකට ඉන්ෆෝම් කරන්න. එතකොට අපි අර ප්‍රයි ෆෝසස් මිලිටරි හරහා ඒක ඉවත් කරන්න අපි කටයුතු කරන්න. දැන් අපිට තියෙන ස්ට්‍රෙන්ත් එකත් එක්ක ඒක at least 24 hours කලින් කියන්න ඕන. නේද? නේ 24 hours කලින් කියන්න ඕන මෙන්න මේ ෆැමිලිස් ටික රෙස්කියුට් කරන්න කියලා. මොකද අපිට බෝට් ඉල්ලන්න බෑ කොහෙන්වත්, හෙලිකොප්ටර් ඉල්ලන්න බෑ කොහෙන්වත්. වෙන තැනක තියෙන දේක් අරන් එන්න බෑ මෙහෙට. එහෙම බෑ. මේ තියෙන එකෙන්ම තමයි කරන්න වෙන්නේ. දැන් අපිට බෝට් 10ක් ඉල්ලලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ තියෙන එකෙන් කරගන්න. දැන් බෝට්ටු දාන්න වෙන්නේ සර් දැන් මම ඒකට කමක් නැද්ද සර් මේ. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ උණෙච්ච ටැංක් එකකින්ද ගොඩක් කලපුවට වතුර එන්නේ. මඩ කලපුව. නව කිරියාරු වලින් මුත් දෙනවද? මම දන්නේ මේ
මැක්සිමම් ලෙවල් එකට ලැබුණ එක ඇවිල්ලා තියෙන්නේ. තව අඩි 3ක් දැම්මොත් ටවුන් එක මම හිතන්නේ යට වෙනවා. එතකොට සර් දැන් මෙතුමා කියන්නේ නවගිරියාරුයි උන්නිච්ච ටැංක් එකෙන් නේස වතුර එන්නේ කලපුව. සර් දැන් මැක්සිමම් ලෙවල් එකට ඇවිල්ලා තියෙන කලපුව දැන් තමත් අඩි එකමාරක් ටවුන් එකේ වතුර තියෙනවා. එතකොට දැන් ඉස්සරහට වැහැලා එද්දි මොකද්ද අපි පාවිච්චි කරන්න ඕනේ උපක්‍රමය එක්කෝ දැන් ඉඳන්ම සර් අපි මේ රෙස්කියු ප්ලෑන් එකකට යන්න ඕනේ. මොකද මිනිස්සු ඉර වුණාට පස්සේ අදින්න බෑ ලොකු පොපියුලේෂන් එකක් ඉන්නවා ඒක. අතම 22 ඉන්නවා 26 දක්වා අපේ ටැංක් එකේ වතුර පිටිලා නැතුව අඩි 23 තමයි අපේ ක්‍රස් ලෙවල් කියලා තියෙන්නේ මේ ගේට් එක ඕපරේට් කරන්න පුළුවන් ලෙවල් එක. එන්න අපි 26 මේ 26 පස්සේ තමයි අපි ඕපන් කරේ. හැබැයි මේ 22 ඉන්න 26ට ආපු ගයින් වතුරට අපේ ටැංක් එකේ අඩි 3ක් එක ගේට් එකෙන් අඩි 3ක් ඕපන් කරනවා වගේ මේ ෆ්ලෝ එක කැනල් එකේ ඇවිල්ලා තිබ්බා ලෝකල් ටෙක්නික් එකේ වැඩි වතුර. මේ අතත් මේ මිලිමීටර් 100ක් 150ක් වහිනකොට අපි දෙද්දි කොහොමද ඒක ඩබල් ෆ්ලඩ් ලෙවල් එකට තමයි මේ රිලීස් වෙන්නේ. ITM ගත්තොත් එම ITM එක 100ක් 120ක් කස්සා. උන්නිච්ච තේම මංගලගම 150ක් වහිනකොට ඒ ඔක්කොම කැච්මන්ට් එක කලෙක්ට් කරලා යනකොට කොහොමද මේ යට වෙන තත්ත්වෙට එන්නේ. අපි අර මේ උන්නිච්චේ ඕපනින් DSK නෝන හරි. ඩිවිෂනල් සෙක්‍රටරි උදෙගොන හරි. සර් දැන් මේ කියන කතාව අනුව අපි ඊළඟට ફોකස් කරන ඒරියාස් ටික ග්‍රාම සේවක වසම් ටික කොහෙන්ද දැන් එක්ස්පීරියන්ස් එක තියෙන DS එක ඊළඟට මෙයා බලන්නේ බෝඩර් ලෙවල් එකේ විතරයි. DS බලන්න ඕන පොපියුලේෂන් එක. දැන් උදාහරණයක් විදිහට සර් මේ මැටික්‍රෝ ටවුන් එක ගත්තොත් මැටික්‍රෝ ටවුන් එකේ සර් තව අඩි 2ක් ආපු ගමන් අඩි 3ක් ආවොත් ටවුන් එකට එනවා. දැන් අඩි එකමාරක් තියෙනවා. ඒ කියන්නේ තව වැස්සොත් නවගිරියාරු උන්නිච්චය කියන්නේ එළියට එනවනේ වතුර ලෙවල් එක. කියන්නේ දැන් නෝමල් රිලීස් එකක් ඇවිල්ලා අඩි එකමාරක් ටවුන් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට අකින් තව දැන් වතුර එන්න පටන් ගන්නවනේ. එතකොට තව එහි අඩිය කියන්නේ මෙහෙත් අඩියක් උඩට යනවා. එතකොට දැන් සර් කිව්ව විදිහට හරි මේ අපි ඒරියාස් ටික අඳුර ගන්න ඕනේ මේ DS කිව්වොත් හරියන්නේ. DS කිව්වනම් හරි ඒරියා ටික. කවුනද මේ අපි දැන් අර කරියට මේ ඉඳලා නැරිපුත් උඩම නැත්නම් අර ඩ්‍රැගන් කෝස්ටර් එනවා. අතනට අපි අර නියපාර 700 about 700 තැනින් ඩිස්ප්ලේ කරලා අර එක දවස නියමට වැඩි අර වතුර වෙනවා නම් අපි අර අදෝකටින් එයාව ගන්න පුළුවන්. නමුත් අපිට ගන්නවා අර ඒ කෝස්ටර් අර මොන ජීවිතේට අපි ගන්න ඒ විස්තර කරනවා අපි. කමිස් 700 වෙනකන් එනවා. අර කෝස්ටර් වලින් ආයේ. ඒ අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා. අර වෙනවා. ඉන්න වතුර වෙන විතරක් නම් අර නිය පමණක් මේ වගේ අර දැන් අර උඩන්තලා දැන් මහවැලි ඒ වගේ ඉන්න අර උන්තරන් එනවාද දැන් ඒක ඉරිගේෂන් තමයි කියනවා. ඒක ලබුම් වලට ඉන්නවා දැන් නීතියෙන් සම්පූර්ණ විද්‍යාන තත්ත්වකුත් ඒක ලැබෙනවා. ඒ වගේම නවීන වලින් විද්‍යාන තත්ත්වකුම ඒක ලැබෙනවා. ඒක අමතරව ආන්දෝලනයේ රෙඩි එකක් තියෙනවා. ඒක ලැබෙනවා ඒක තියෙන්නේ. රෝගම් වලින් පොඩක් ඒ තුනම ආවට පස්සේ අඩිෂනල් ක්‍රමයකට තියෙනවා යනවා කියලා. ඒකේ ඩීටේල් ටික මම දන්නේ කොයි එක යට වෙන්නේ ඒ වගේ විස්තර අපි ළඟ නැහැ. අපි මේ මිත්‍ර රිසර්ච් කරනවා මිත්‍ර ප්‍රමාණය කරනවා කියලා අපි පයින් අපි කරනවා රිසර්ච් මැදින් ගෲප් එක. ඒකෝට කොයි එක යට වෙන්නේ කොයි ගෲප් එකකට කියලා ඒ විතර පාස්වර්ඩ් නැහැ. මේ අමාවුත්තම යටන ඒරියා අඩි කරලා තියෙනවා මේ පුදුසේ හරි DS level එකේ අනිවාර්යයෙන්ම බලනවා මේ level එකට වතුර ආවොත් මේ ඒරියා දෙනවා. අපි අපිට කියන්න පුළුවන් උඩරිම කොච්චර වතුර කියනවා. පයින් අපි